ඔන්න ආවා. සුබ දවසක් හැමෝටම. එහෙනම් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා සීමා vlogs. ඉතින් හොඳ වීඩියෝස් බලන්න නම් subscribe කරලම set වෙමු. ඉතින් අද ආවේ ජපානයේ තියෙන මේ කතොරි නගරයේ තියෙන මේ පූජාස්ථානය, දේවස්ථානය කියලා කිව්වත් හරි. කතොරි ජින්ගු කියලා තමයි කියන්නේ. ඉතින් මේ දේවස්ථානය ඇත්තම ඉතාමත් බලගතු දේවස්ථානයක්. මම අත්දැකීමෙන් කියනවා අනිවාර්යෙන්ම. මොකෝ මේ සුදු වෙලා. ඉතින් මීට ඉස්සෙල්ලත් මම වීඩියෝ එක පොඩ්ඩක් ලාවට ඒ ගැන ටච් කරලා ඇති. නමුත් අද මට පොඩ්ඩක් විස්තර වශයෙන් කියන්න අවශ්‍යතාවයක් ඇති වුණා මේ ජපානයේ දෙවිවරුන් නැත්නම් කමිසමා කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් ජපානයේ පාරම්පරික ආගම වන ශින්තෝ කියලා තියෙනවා. ඒ ආගමේ කමි නැත්නම් දෙවිවරු පූජනීය ආත්ම කියන ඒ වගේ අදහස් තියෙන්නේ. ඉතින් මේ ස්වභාවික විපත් වලින් ආරක්ෂා කරන ඒ දෙවිවරුනුත් ඉන්නවා, ආරක්ෂක දෙවිවරුන් ඉන්නවා. ඉතින් ලංකාවෙත් ඒ වගේම ඉන්නෝනේ. ඉතින් මට කියන්න ඕන උනේ මේ ලංකාවේ දැන් ගොඩක් අය මේ දෙවිවරුන්ට ගරහනවා. ඉතින් නිවන් මාර්ගයයි මේ මාර්ගයයි පටල ගන්න එපා. අපි දැන් පොඩ්ඩක් ආගම පැත්තකට දැම්මත් මේකේ පොදු ධර්මතාවයක් තියෙන මේ ලෝකේ හැමෝටම එකම වූ පොදු ධර්මතාවයක් නේ තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ ඒ කියන්නේ විශ්වයේ විවිධ මාන තියෙනවා. මේ විවිධ මානවල ඒ දෙවිවරුන්, සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් සහ දේව යක්ෂ කියන කොටස එහෙමත් ඉන්නවා. ඒ කියන්නේ හතරවෙනි තලය. ඒ කියන්නේ fourth dimension කියලා කියන්නේ. මේ දෙවිවරුන්ගේ බලපෑම සහ ඒ යක්ෂයන්ගේ බලපෑම අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක විශ්වර කරන්න බෑ. මේ මං අත්දැකීමෙන් කියන්නේ මේක අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් අර දේවාලයේ කපුවරුන් මොන විදිහටද ඒව කරන්න කියලා ඒක වෙනම කතාවක්. නමුත් දෙවිවරුන්ට කිසිම දවසක ගරහන්න එපා. ඒ අය තමයි මේ ස්වභාවික විපත් වලින් මිනිස්සුන්ව ආරක්ෂා කරන්නේ. ඉතින් ලංකාවේ ඒ විපත් ඇති වෙනකොට ඒව ආරක්ෂා කරන්නේ කොහොමද? ඒ දෙවිවරුන්ට ගරහද්දි. උඩ බලන්න පොල් කරන්නද? පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. ඉතින් ජපානය තුළ මේ වගේ ජින්ජා නැත්තම් මේ වගේ දේවස්ථාන 80000කට වඩා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ එච්චරකට තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒකේ බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියලා තේරෙනව නේද? දියුණු රටවල වුණත් එහෙම තමයි. එතකොට දැන් සංකල්පයක් කිව්ව ගමන් මිනිස්සු එතන පටල ගන්නවා. සංකල්පයක් නෙමෙයි, ඇත්තටම විශ්වයේ විවිධ මාන තියෙනවා. ඒ දැන් බුදුහාමුදුරන්ගේ බුද්ධ ධර්මයට අනුව වුණත් විවිධ මාන 31ක් ගැන සඳහන් වෙනවනේ. 31ක්ද 32ක්ද කියලා එහෙම සඳහන් වෙනවනේ. එතකොට ඒ විවිධ මේ හතරවෙනි මානෙන් තමයි මේ ගොඩක් දුරට බලපෑම් සිද්ධ වෙන්නේ. එතකොට අමනුෂ්‍යයන්ගේ ඒ බලපෑම් වලිනුත් මේ දෙවිවරුන් මේ මනුෂ්‍යයන්ව ආරක්ෂා කරලා දෙනවා. ඉතින් මම ආගම් ප්‍රොමෝට් කරන්නවත් දෙවිවරු ප්‍රොමෝට් කරන්නවත් එහෙම කතාවක් නෙමෙයි මේක. සියලුම දෙනාටම පොදු ධර්මතාවයක් තියෙන්නේ. ඉතින් යහපත් දේවල් කළොත් මේ විවිධ මානවල ඉන්න අය දෙවිවරුන් අනිවාර්යෙන්ම ඉන්නවා. ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. ඒ වගේම අයහපත් දේවල් කරොත් අනිවාර්යෙන්ම ඒ අයට ආරක්ෂාව නොලැබෙනවා. එතකොට තමයි අමනුෂ්‍යයෝ ලං වෙන්නේ. ඒගොල්ලන්ට ලං වෙන්න ලේසි. එතකොට උන්නෝක ආයේ 100%ක් ඇත්ත කතාව. ආයේ වචන දෙකක් නැහැ. එතනින් එහාට කතාවක් ඇත්තෙත් නැහැ.
අන්න ඕක තමයි මේ ලෝකේ තියෙන සත්‍ය. ඒ නිසා තමයි ස්වභාවික විපත් ඇති වෙන්නේ. ඒක නිකන් නෙමෙයි. අනිවාර්යයෙන්ම බලවේගයක් ක්‍රියාත්මක වෙනවමයි. ඒ නිසායි මම මේක අද මේ වීඩියෝ එක රැගෙන ආවේ. ඉතින් මට අද කියන්න තියෙන එච්චරයි. මේ වීඩියෝ එක අවසාන වෙනතුරු බලන්න එහෙනම් හැමෝටම ජය වේවා. අපිත් එක්ක රැඳී සිටින්න හැමදාම. නැවත මේ වගේ වීඩියෝ එකකින් හමුතුරු සියලුම දෙනාට ජය වේවා. ඉතින් හොඳම ටික වීඩියෝ එක අවසානයේ අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසාන වෙනතුරු බලන්න එහෙනම් කට්ටියම. පොඩි පොකුණක් මේක. ලස්සනයි, මාර ලස්සනයි නේ. බානෝ ලස්සන. කකුඩු පොකුඩුද මේ? වතුර මාර පැහැදිලි නේ. මිනිස්සු ඒවන් විනාශ නොකරනවා නම් කොච්චර ලස්සනට තියෙනවද මේ පරිසරය. අපෝ අපි නම් ඔය ආරයි යන්නේ. හරියෝ